අද අපි බලමු පිලාෆාක්ගේ 8 වෙනි එපිසෝඩ් එක. ඔන්න ඉතින් ගෝකුයි චිචි බෂෝෂෙන් එක අරගෙන යන කමෙසෙන්නින්ගේ කම හවුස් එක හොයාගෙන ආවා. චිචිට මේ සෙවල නාකියා මුතෙන් රෝෂි කියලා ෂුවර් නෑ. ඒ හින්දා ඉඳා ඔන්න බලාගෙන කියලා රෝෂි උගේ ඩ්‍රයිවිං ලයිසන් එක දික් කරා. ඊට පස්සේ මුන් ෆ්‍රයි පැක් අන්ට ගිනි නිවන්න බෂෝෂෙන් එක හොයාගෙන ආවේ කියලා රෝෂිට සීන් එක කිව්වා. රෝෂිය ගෝකුව පැත්තකට එක්කන් ගිහින් හරි අවුලක් නෑ. මං ඔය වටාපත දෙන්නම්. හැබැයි මට එකපාරක් හරි බුල්මගේ ඔප්පයි දෙක මිරිකන්න ඕන කියලා කිව්වා. ගෝකු දන්නවා ඒ ඔප්පයි කියන්නේ මොකක්කටද කියලා. ඌත් වැඩේට කැමතියි. හැබැයි චිචිට මේ ගැන දැනගන්න දෙන්න බෑ. මොන වුණත් මූ ඒකිගේ තාත්තගේ සෙන්සනේ. ඉතින් දැන් මුන් කම හවුස් එක දෙවනත් කරලා හෙව්වත් බෂෝෂෙන් එක හොයාගන්න නෑ. පස්සේනේ මතක් වුණේ ඌ ඒක උඩ තියාගෙන ජූස් වගේක් බීලා ඒව හැලිච්ච හින්දා ඒක විසික් කරා කියලා. ජූස්ද වෙන මොකක්වත්ද දන්නේ හැලුනේ. අවුලක් නෑ. බෂෝෂෙන් මොකටද මේ මං ඉද්දි. මං ඇවිල්ලා ඔය ගින්න නිවලා දාන්නම් කියලා රෝෂි සූට් එකක් දාගෙන එළියට බැස්සා. ඊට පස්සේ කෝගමේර කියලා චූටි කජු පැටියෙක්ගේ පිටේ නැගලා ඌ ෆ්‍රයි පයි කන්ද පැත්තට එන්න ආවා. කන්දට ආව විතරයි ගියුමව රෝෂිට දන්න ගහලා බිම පෙරලලා වැන්දේ. අන්න එහෙමයි උන්ගේ ගරු සැලකිලි. ඊට පස්සේ රෝෂි ගෝකුයි බුල්මව පැත්තට එක්කන් ගිහලා උන්ගේ අර ඩීල් එක ගැන කිව්වා. ඒකට මල කොහොම හරි ඩ්‍රැගන් බෝල් එක ගන්න ඕන නිසා බුල්ම වැඩේට කැමති වුණා. පස්සේ රෝෂි උගේ ඉබි කට්ට ගලවලා කටුබොඩි එළිය දාගෙන නැග්ග තාප්පයක් උඩට. නැගලා ඌ එකපාරට උගේ ඇඟ පුම්බ ගන්න ගත්තා. දැන් නිකන් ආනෝල්ඩ් සුබසිංහ වගේ. යම්චයි පිව්වරුත් කට ඇරගෙන ඒක දිහා බලාගෙන ඉන්නේ. ඊට පස්සේ රෝෂි උගේ විශ්ව ශක්තිය කී එනර්ජි එක එකතු කරගෙන දුන්න ෂොට් එකක් කමේ හැමේ හා කියලා. ඒ ෂොට් එකේ පව එකට ගින්න විතරක් නෙවෙයි අරුගේ මාලිගාවයි කන්දයි දෙකම සුනේ සුන් වුණා. මාලිගාව කුඩුපට්ටන් වුණත් බුල්ම කොහොම හරි හොයලා ඩ්‍රැගන් බෝලේ හොයාගත්තා. පස්සේ ගෝකුටත් අර රෝෂිගේ ෂොට් එක දැකලා ඒක ඉගෙන ගන්න ඕන වුණා. රෝෂිට ඒ ටෙක්නික් එක පුරුදු වෙන අවුරුදු 50ක් විතර ගියාලු. හැබැයි අපේ ගෝකු විනාඩියෙන් ඒ ට්‍රික් එක කරලා පෙන්නුවා. ඒ වුණාට රෝෂිගේ ෂොට් එක තරම් පවර්ෆුල් නෑ. පස්සේනේ රෝෂිත් දැනගත්තේ මු සංගෝහන්ගේ මුනුබුරා කියලා. ඒ හින්දා දැන් ඌටත් ඕන ගෝකුගේ ගෝලය කරගන්න. බුල්මගේ මේ ඩ්‍රැගන් බෝල් ටික හොල දුන්නාට පස්සේ අනිවාර්යෙන් එන්නම් කියලා ගෝකුයි බුල්මයි සෙට් එක යන්න ලේස්ති උනේ. හෝ කොහෙද යන්නේ? මතක නැද්ද ඩීල් එක? බුල්ම විනාඩියක් ඉන්නේ කියලා ඌලොන් ඇදගෙන ගිහින් ඌට බුල්ම විදියට වෙස් මාරු කරගන්නයි කියලා බල කළා රෝෂි ගාවට යවුවා. ඉඳපන් කොතට හොඳ වැඩක් කරන්න කියලා ඌලොන් රෝෂිට ඔප්පයි දෙක මිරිකන්න විතරක් නෙවෙයි ඒක ඇස්සේ මූණ බා ගන්නත් දුන්නා. ගෝකුට මුලින්ම චිචි හම්බුන වෙලාවේ ඌ එකකින් නංගිට තට්ටුවක් දැම්මනේ. ඒකින්ද දැන් චිචි හිතන් ඉන්නේ කවදා හරි ගෝකුම කසාද බඳින්න. ඒක යන්න කලින් ගෝකුගෙන් බඳින්න කැමතිද කියලා ඇහුවා. මූ දන්නවා යෝරේද්දවල්. ඌත් ඕන දෙයකට ඕකේ. ඊට පස්සේ ගියමව දීපු හුව ක්‍රාෆ්ට් එක නැගලා සෙට් එකම අනික් ඩ්‍රැගන් බෝලේ හොයාගෙන යන්න ගියා. එතකොට තව එකයි ඉතුරු.